දැන් අපේ අම්මලා තාත්තලා කරපු හැමදේම මේ වෙනකොට මටත් කරන්න මගේ කිස් ටික විතරනේ නැත්තේ. ආපහු පැවිදි වෙලා ගෙදර ගිහිල්ලා පාට ඇඳුම් ඇඳලා මටත් මේ පින්වතුන් කරන හැමදේම කර කර ඉන්න පුළුවන්. දොඩම් ගෙඩිය කන්න පුළුවන්. හැබැයි මේ දොඩම් කාලා මූණ වැඹුල් වෙලා එහෙනම් මාත් එක කාලා බලන්න ඕනේද පැණි රහයි දැඹුල්ද කියලා. නෑ දොඩම් ගෙඩිය පැණි රහ නෑ ඒක ඇඹුල්. ආන් ඒ නිසා තමයි මේ මට ඉගෙන ගන්න පුළුවන්, විභාග පාස් කරන්න පුළුවන්, විශ්වවිද්‍යාලය යන්න පුළුවන්, විවාහ වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් හදන්න පුළුවන්, ලෝකෙ වටේ යන්න පුළුවන්. කන්න නැතුව, ඉන්න තැන් නැතුව, අම්මා තාත්තා නැතුව, කාත් කවුරුත් නැතුව සසර ගැන කලකිරිලා මං පැවිදි වුණේ නෑ. ඇයි කලකිරිලා පැවිදි වෙලා වැඩක් නෑ. කලකිරෙන දේවල් තමයි තියෙන්නේ. හැබැයි කලකිරීමෙන් අපි ගන්න ඕනේ මොකක්ද? අවබෝධයක් අපි ගන්න. අවබෝධයෙන් පැවිදි වුණා නම් එයාට ගමන තියෙනවා. එහෙනම් තියෙන්න ඕනේ මොකක්ද? අවබෝධයක්. මොකක් ගැනද? මොකක් ගැනද? මේ ටික ගැන. දැන් මේ පින්වතුන් දන්නවද මං කවුද කියලා? මං නෙවෙයි. අපි කවුද කියලා දන්නවද මේ පින්වතුන්? කවුද අපි? කවුද? අපි හරි. අපි හැමෝම මිනිස්සු. මනු සතා. මනු සතෙක් වෙලා ඉපදුනේ ඇයි? පින් කරන්න කියන යතුස්සන්ද? මනුස්සෙක් වෙලා ඉපදුනේ පින් කරන්න කියන යතුස්සන්ද? නෑ? එහෙනම් නිවන් දකින්න කියන යතුස්සන්ද? හරි. ඔය දෙකටම නැති අයත් ඉන්නවානේ. ඉන්නකම් විතරනේ හැමදේම කාලා බීලා සතුටින් ඉන්න ඕනේ. හෙට මරුණා හිතට සැපයි අද ජොලි කරලා මේ හෙට මරුණොත් ඔක්කොම හරිද? දැන් දුක් විඳිනවා කියලා කිව්වා නේද? දුක් විඳින්නද ජීවත් උනේ සැප විඳින්නද? තේරුම් ගන්න පුළුවන් දවසින්ද මේ වෙනකන් කරපු කීපු හැමදේම කරේ දුක් උරුම කරගන්නද සැප උරුම කරගන්නද? සැප ප්‍රශ්න ගන්නද? සැප ලැබුණද? නෑ? හරි වැඩේ. ඇයි මොකෝ උනේ? සැප ලැබුණේ කාටවත්? ඉතින් හොඳට ගෙවල් දොරවල් හදන්න ඇතිනේ. යාන වාහනත් ඇතිනේ. දරුවොත් ඇතිනේ. ඒත් හරි ඒ දුකයි. දැන් එතකොට ඉගෙන ගත්තේ නැද්ද? ඉගෙන ගත්තා. මොකක් නැති කරගන්නද? දුකක් නැතුව ජීවත් වෙන්න. මගේ පුතේ අපි වගේ දුක් විඳින්න එපා. හොඳට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් වෙලා හොඳට ගේ දොර හදාගෙන හොඳ රස්සාවක් කරලා සැපේ ඉන්න. අම්මා තාත්තා කිව්වද නැද්ද? කිව්වා. මටත් කිව්වා. ඊට පස්සේ ඉගෙන ගන්නවා. දැන් ඔක්කොම ඉගෙනගෙන උපාධිධාරී කෙනෙක් හැටියට දැන් රස්සාවකුත් ලැබුණා. දැන් රස්සාවක් කරන්න කිව්වේ දුක් විඳින්නද සැප විඳින්නද? සැප විඳින්න. මං අහන්නේ. ඊට පස්සේ විවාහ වුණේ ඇයි? ඇයි විවාහ වුණේ? සැප විඳින්න. කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? කැමැත්තෙන්. හැබැයි දැන් ප්‍රශ්නයක් අහන්න. දැන් සැපයිද? හරි. එහෙනම් දැන් දුකයි. ඊට පස්සේ විවාහ වෙලා කරේ දරුවෝ හැදුවා. ඇයි සැප විඳින්න. දැන්
දැන් දරු සම්පත්ද දරු දුකද? එදා දරු සම්පත්, අද දරු දුකයි. ඊට පස්සේ දැන් තව මේ වෙනකොට කරන නැති දරුවන්ගේ දරුවෝ බලන නැති ඕන් ඔය ටික හැර නිවන වෙනුවෙන් කරගත්තු දෙයක් තියෙනවා නම් අතුසක්.